ආමේන්. දෙවියන් වහන්සේ කරුණ හත තුළ උන්වහන්සේ ක්‍රියාත්මක වුණා. අපිට බොහෝ දේ දෙවියන් වහන්සේ කතා කරා. ඒ කරුණ හත ඇතුළට අපට ඇතුල් වෙන්න. නමුත් අපි කරුණ හතරක් පහක් අපි බැලුවා. ආමේන්. හතරක් බැලුවා. අපිට තව කරුණ තුනක් තියෙනවා. අපිට දෙවියන් වහන්සේ මේ කරුණ තුන මේ සතියේ අපිට නිදහස් කරනවායි කිව්වා. අපි උන්වහන්සේට ස්තුති කරමු. මේ කරුණ තුනත් අපිට බලන්නට හම්බ වෙන නිසා. ආමේන්. පළවෙනි දේ කුරුස වේදනාව තුළ දෙවියන් වහන්සේ කුරුසියට යන්න ප්‍රථමයෙන් උන්වහන්සේව මරණයට පත් කරන්නේ උන්වහන්සේට සෙනඟ එහෙම නැති ස්ත්‍රී නෙළුවල නේද? අඬලා කියන්නේ කිව්වා මා නිසා අඬන්නට එපා. ආමේන්. බලංගේ දරුවා නිසා අඬන්න කියලා පළවෙනි එක අපිට මතක් කරලා දුන්නා. දෙවෙනි එක උන්වහන්සේ මේ කුරුසියට ගිහිල්ලා උන්වහන්සේ වැඩ ගහලා ඔසෙවට පස්සේ උන්වහන්සේ සමාව ඉල්ලුවා සියලු සෙනඟට සමාව දෙන්න කියලා. ආමේන්. ඒ වගේම තුන්වෙනි එක අපි කතා කරා දෙපැත්තේ හිටපු සුරුන් දෙදෙනා අතරේ ආමේන් ඔහු මරණීය දණ්ඩනීය නියම වෙලා තියෙද්දි ඔහුන්ට කතා කරපු එක ඇතුලේ මාත් එක්ක පාරාදීසයට යනවා කියන එක කතා කරා. උන්වහන්සේ හරි පුදුමයි. මේ අවස්ථාවේදී උන්වහන්සේ මරණයට ප්‍රථමයෙන් පාරාදීසයට ඇතුල් වෙන්න උන්වහන්සේ කතා කරා. ඒ වගේම කුරුසියේදී ඔයාගේ අම්මා එහෙම නැත්නම් මරියතුමි තනිව ඉන්නවා දැකලා මේ මරියතුමිට උන්වහන්සේ කුරුසියේ පණිවිඩයක් දුන්නා. ඒක අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේට කතා කරා. ඊටාත්ම ලස්සනයි. හalleluya. අද දවසේ නම් අපි බලන්නට යනවා තවත් එක දෙයක්. හalleluya. මේක තමයි දෙවියන් වහන්සේ කතා කරපු දේ තමයි ඔබ මාව අත්හැරියයි. කුරුසියේදී දෙවියන් වහන්සේ මොර ගහනවා ඇයි ඔබ මාව අත්හැරියේ කියලා. හalleluya. ඇයි ස්වාමිනී ඔබ මාව අත්හැරියේ කියලා. හalleluya. ඔබ මාව අත්හැරියේ ඇයි කියලා කියන්නට ගත්තා. හalleluya. උන්වහන්සේ හරි පුදුම විදියට කෑ ගහලා කියන්න ගත්තා ස්වාමිනී ඔබ මාව අත්හැරියේ ඇයි. සිංහල දේ වචනය ඇතුලේ කියනවා ඒලි ඒලි ලාමා සබක්තානි කියලා. ආමේන්. ඒකේ තේරුම එතන ග්‍රීක වලින් තියෙන්නේ එලෝයි එලෝයි කියලා මොරගසන එක. ඔවුන් සියලු දෙනේ කියලා හිතුවා මොනවද මේ එලියට කතා කරනවා කියලා. හalleluya. ආමේන්. එලියට හඬ ගහනවා කියන එකක් තමයි ඔවුන්ට ඇසුනේ කියන එක. එලියා ගැන කතා කරනවා මේ මොහොතේ කියලා. හalleluya. දෙවියන් වහන්සේ එලෝයි එලෝයි කියලා කිව්වේ ස්වාමිනී දෙවියනි ඇයි මාව අත්හැරියේ කියලා. අද දවසේ බලන්නට යනවා උන්වහන්සේ ඇයි පියාණන් වහන්සේ යේසුස් වහන්සේව අත්හැරියේ. ආමේන්. හalleluya. මතේ 27 වෙනි පරිච්ඡේදයට අපි යමු. හalleluya. අපි හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ කතා කරයි ඉඩ දෙන්න කතා කරන්න. කතා කරද්දී ලස්සනයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කතා කරන්නේ. ආමේන්. 27 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදය. හalleluya. මතේ 27 වෙනි පරිච්ඡේදයේ 46. නවවෙනි පැය පමණේදී යේසුස් වහන්සේ ඒලි ඒලි ලාමා සබක්තානි කියා මාත් ශබ්දයෙන් මොර ගැසුසේක. ඒ අර්ථය නම් මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද යනුයි. ආමේන්. හොඳයි. ආමේන්. දෙවියන් වහන්සේ කතා කරනවා අනේ ස්වාමිනී මාව අත්හැරියේ මක් නිසාද කියලා. මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ අතාරින්න උන්වහන්සේට උවමනා වුණා යේසුස් වහන්සේ. උන්වහන්සේව අතාරෙද්දී වෙච්ච සිද්ධියක් ගැන දවසේ අපි බලමු. අපේ ජීවිතේට ගොඩාක් වටිනා තැනක් වෙයි. ආමේන්. මේ අතාරපු ගමන් ඊශ්‍රායෙල් සෙනගව මිශ්‍ර දේශයේ ගෙනාපු දවසේ ඉඳලා ඒ දවස වෙනකන් කවදාකවත් ඒ පේශාක් එහෙම නැත්තම් මූන් නොමසු රොටි පටන් ගන්න දවස මේ ඉර සම්පූර්ණයෙන්ම තියෙන්නට ඕන. ඒ දවසේදී හැම ඒ දවසේදී ඒ මංගල්‍ය පවත්තන්නේ සම්පූර්ණ ඉර තියෙන්න ඕන දවසක්.
ඒක කවදාකවත් ඒක අඳුරු වෙලා නැහැ. මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මිනිස්සේ කැටියට 100ක් ඉති අතහැරපු පළවෙනි මොහොතේ දෙවියන් වහන්සේගේ මේ ක්‍රියාදාමයෙන් මුළු ඊශ්‍රායලයටම අන්ධකාරය වෙනවා. ආමෙන්. අන්ධකාරයේ පැමුණාම ස්වර්ගයේ මහා දෙයක් සිද්ධ වෙනවා. ස්වර්ගයේ මහා දෙයක් ස්වාමිනී ඔබ මාව අතහැරී කියන්නේ. ආමෙන්. මෙතන කියනවා නවවෙනි පැය සහ නවවෙනි පැය කියලා කියනවා. ආමෙන්. මේක 12 සිට 3 දක්වා වෙච්ච දෙයක් මේක. ආමෙන්. හලෙලූයා. ඔවුන්ගේ 9වෙනි 6වෙනි සහ 9වෙනි කියලා තියෙනවා. මේ පැය තුනම මුළු ඉස්රායලෙම කරවල වෙලා. ස්වර්ගීය මේක බලපෑවා ස්වර්ගීය. ස්වාමීන් වහන්සේ නැතේ ස්වර්ගීය. ආමෙන්. ඒ නිසා පුත්‍රයාට දැනුණා ස්වර්ගීය දෙවියන් වහන්සේ යාව අතහැරියා වුණාම ස්වර්ගයේ ලොකු ප්‍රශ්නයක් ඇති. ඒක තමයි අපේ දවසේ බලන්න තියෙන්නේ. හලෙලූයා. ආමෙන්. මේ අලංකාර දවසේ දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරා. මොනවද? ස්වර්ගී ඇතුලේ දෙවියන් වහන්සේට තීරණයක් ගත්තා. මම අද ඉඳලා මිනිස්යන්ගේ පාපවල වලට ඒ පාපේ එහෙම නැත්නම් ශාපය අදින් පස්සේ මම අදාළනවා. මගේ පුත්‍රයා මං වෙනුවෙන් අන්තිම මොහොතේ ඔව් ඉඳලා මට ඌව බලන්න බැරුව ගිය මුළු මිනිස් සම්මතයේ තියෙන සියලුම ශාපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපිට අරගෙන ඉන්නවා දැකලා උන්වහන්සේ ඒක ගෙවන්න ඕන මිලේ නිසා පියාණන් වහන්සේ මුණාකට ගත්තා. ඒකට කියද්දි මුළු ඊශ්‍රායලෙම කරවල වෙලා ස්වර්ගයේ තීරණය ගත්තා. අදින් පස්සේ මනුෂ්‍යයන්ගේ ශාපයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන සමාව දෙනවයි කියලා පියාණන් වහන්සේ තීරණය. ආමෙන්. මුළු මිනිස් සංගතියම ශාපයට සමාව දෙනවයි කියලා උන්වහන්සේ තීරණය කළා. මීට ප්‍රථමයෙන් කවදාකවත් නැහැ දෙවියන් වහන්සේ. ආමෙන්. පටන් ගැම්මේ ඉඳලා ආදාම් වෙලා යේසුස් වහන්සේ කුරුසියට යනවා. ශාපයට කුලියක් තිබුණාමයි. ආමෙන්. දෙවියන් වහන්සේ එච්චරටම ධර්මිෂ්ඨව විනිශ්චයක් තිබ්බසේ නැගට. හරිම භයංකාර විදියට තමයි උන්වහන්සේ තිබ්බේ. හලෙලූයා. ඉර එකපාරම මේ අහකට ගද්දී ලුක්පොතේ 23:44 ඉඳලා තියෙනවා. ඒ බලමු මේක හරිම ලස්සනයි. ආමෙන්. ලුක්පොතේ හලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. 23:44 කියනවා. හලෙලූයා. වෙනාසට ස්තුති වේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඊටාත්ම අලංකාරව ඒ දේ කරගෙන ඒ විලාවේ සැවෙනි පැය පමණ විය ඉර එළිය නැති වී නවවෙනි පැය දක්වා දේශයේ මුළුල්ලේ අන්ධකාරයක්. ඉර එහෙම්මම නැති වුණා. මෙච්චර පායලදී යෝම්නේ මංගල්‍ය පවත්වන්නේ මිහිර තියෙන්නට මොන. ආමෙන්. මිහිර නැතුව කවදාකවත් ඒගොල්ලෝ කරන්නේ සම්පූර්ණ ඉරක් තියෙන්නට ඕන. ඒක නැති වෙලා ගියා. ආමෙන්. දෙවියන් වහන්සේ කොච්චර මිනිසයා ගැන එදා හිතලා ඇද්ද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ කරන්න යනවා මේවර නිසා. ස්වර්ගීය පවා එදා දවසේ තීරණයක් ගත්තා. මිනිසයාගේ ශාපයට කමාව දෙන්න. ආමෙන්. හලෙලූයා. පාපිෂ්ඨ මිනිසයන්ට දෙවියන් වහන්සේ ඒ ශාපලත් මිනිසයන්ට සමාව දෙන්න. ඉර අඳුරු කර දෙවියන් වහන්සේ. මුළු දේශයේ මුළුල්ලේ අන්ධකාරයක් වුණා. හලෙලූයා. උන්වහන්සේගේ උදහස නැති කරගත්තා. දෙවියන් වහන්සේ උදහස් වෙනවා. ඒ දේ කරද්දි මිනිස්සුන්ට ඒක උන්වහන්සේ නැති කරා. හලෙලූයා. ආමෙන්. ඉතිහාසයේ කවදාකවත් ඊශ්‍රායල් වල එහෙම දෙයක් වෙලා නැහැ. ප්‍රථම වතාවට වෙලා තියෙන්නේ. මේ දියුද්දි මේ ස්වාමිනී මගේ දෙවියනි මගේ ස්වාමිනී ඔබ මාව අතහැරී මගේ සත්‍ය වචනේ ඇතුලේ මේ ඝන අන්ධකාරය වෙලා තියෙනවා පැතු.
හලෙලුයා. ආමෙන්. හලෙලුයා. මම ඔබගේ දෙයක් අහන්න. උන්වහන්සේ දා ඒ කුර්සියේ ඉඳලා ස්වාමිනී මගේ දෙවියනි ස්වාමිනී ඔබ මාව අත්හැරී මක්නිසාද කියලා කියයි. ඥානන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා උන්වහන්සේට මෙවැනි දෙයක් වුණා. ඔබ අද උන්වහන්සේව හඳුනගෙන ඔබ තාමත් ශාපේ ජීවිතයක් තාමත් තියාගෙන ඉන්නවා. තාමත් මේ ශාපේ දේවල් එක්ක ඔබ රැඳිලා ඉන්නවද? දේ වචනේ දෙවියන් වහන්සේ දීවිල්ලේ තියෙන දේ ඔබ සුළු කරමින්. තාමත් ඔබ ශාපල චරිතයකට ඔබ කැමති දීලා තියෙනවා ඉඩ. එදා අවශ්‍ය කරා මේක. ඒ අවශ්‍ය කරපු දේ අයිතිකාරය තමයි යක්ෂය. ආමෙන්. ස්වර්ගයෙන් කයින් කරා පැය 3 දෙවියන් වහන්සේ මේ පායලක නිර අඳුරු කරලා මේක අවශ්‍ය කරා ඉදා. ඊට ප්‍රථමයෙන් මෙවැනි දෙයක් කරපුන්ට දඬුවම් කරා. මැරුවා නැති කරා දෙවියන් වහන්සේ. මගේ වචනයට විරුද්ධව යනවා නම් උන්වහන්සේ මේ ශාපලත් මිනිස්යන්ට දෙවියන් වහන්සේ දෙය කරා. මෙදා ඉඳලා ඒක කරන්නේ නැහැ කියලා තීරණය කරා. ඒක යක්ෂයා අල්ලගත්තා. ඒ දෙවියන් වහන්සේ ඊගේ වචනය ඒ ඉස්සර තිබුණු වචනේ අල්ලගත්තා. ඒක ලෝකෙටයි. ඒක කිතුණුවන්ටයි නෑ. කිතුණු ශාපලත් නෙමෙයි. ආමෙන්. උන්වහන්සේව පිළි අරගෙන උන්වහන්සේ තුලින් අය ශාපලත් නෙමෙයි. ඒ අය ශාපේ හොයාගෙන යනවා නම් ඒක යක්ෂයා ළඟ තියෙන යක්ෂයා එන්නේ ඔබව සොරකම් කරන්න මරන්න ශාපලත් දෙකකට විනාශ කරලා දාන්න. ඔබ තාමත් උන්වහන්සේව හඳුනගෙන මේ ශාපලත් ජීවිතවල ඔබ ඉන්නවා නම් ඒක යක්ෂයාට අයිති දෙයක් ඔබ තාම තියාගෙන ඉන්නේ. ආමෙන්. එදා කුර්සියක නැති කරා. ඔබ ළඟ තියාගෙන ඉන්නවා නම් ඔබ වරදකාරයෙක් වෙලා. හලෙලුයා. මේක ඔබ තුළ සිදුන වේවා. උන්වහන්සේ තුළ ජීවත් වෙන අය. දෙවියන් වහන්සේ තීරණයක් කරා. ආපහු මම කවදාවත් කිසිම මිනිසෙකුට මම ශාපේ ගෙන දෙන්නේ නැහැ. අද ඔබ තියාගෙන ඉන්නවා නම් ඔබ දෙවියන් වහන්සේට විහිළු කරන කෙනෙක්. ඔබට හරියට පේන පාරවල ඉන්නවා. ඒ යක්ෂය. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේගේ වචනයට ඔබ පිටපාන කෙනෙක්. දෙවියන් වහන්සේ ඔබ සුදු කරන කෙනෙක්. දෙවියන් වහන්සේව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අගෞරවයට පත් කරන කෙනෙක් වෙලා ඇති. එහෙනම් ඔබ දන්නවනම් මේක ශාපයක් කියලා. ශාපයෙන් ඔබ මිදෙවුවා නම් තව තියාගන්නට බෑ. ආමෙන්. ඔබට උණ හැදුනම ඔබ පැනොල් දෙකක් බෙවුනකොට ඔබ සුව වුණා නම් උණ නැත්තම් ඔබට ඇඟට කට්ටක් තියලා බලපුවාම උණ නැත්තම් ඔබ සුවයි. ඔබ ඔක්කොන්ටම කියලා කියන්නේ නැහැ මට උණ කියලා. උණ කාට බලපුවම ඔබට පේනවා 37ට තියෙනවා නම් 36 මාරට 37 තියෙනවා ඔබ ඔබ ලැබිලා ඔබ නිදහස්. ඔබ ආපහු එක්කෙනාට කියගෙන යන්නේ නැහැ. තාමත් මට උණ මාස ගණන් අවුරුදු ගණන් කියගෙන යන්නේ නැහැ. තාම උණ කියලා. ආමෙන්. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඔබ ශාපේ නැයි කරාට පස්සේ ඔබට කියාගෙන යන්න බෑ ඔබ ශාපලත් එක්ක ජීවත් වෙන්න. ඔබට අයිති නෑ. ආමෙන්. ඔබ ශාපේ නිදහස් කරලා තියෙනවා. ශාපේ ඔබත් එක්ක තියෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබ තවමත් දෙවියන් වහන්සේගේ වචනෙට ඔබ කීකරු වෙලා නැහැ. යක්ෂයාට ඔබ කීකරු වෙලා ඇති. අද දවසේ කියන්නේ ගන්න ඒකින් නිදහස් වෙන්න. ආමෙන්. හලෙලුයා. ආමෙන්. අද අවස්ථාව ඔබට නිදහස ලබන්න. හලෙලුයා. උන්වහන්සේ පුදුම දෙවි කෙනෙක්. හලෙලුයා. එහෙනම් එදා උන්වහන්සේ ඒ ඉර අඳුරු කරලා පැය 3ක් තිස්සේ පොළවේ කියලා ස්වර්ගීය පවා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේක නිදහස් කරන්න උන්වහන්සේ මෙතෙන් ඒ කාලේ දෙක කරේ නැහැ. ශාපලත් දැක්ක සම්පූර්ණයෙන්ම ශාපලත් දෙකේ තමයි. ආමෙන්. ආපහු කතන්දරයක් නැහැ. උන්වහන්සේ දා නිදහස් කරා පැය 3ක් මේ එළියේ තිබුණු ඉර. ආමෙන්. අඳුරු වෙලා තිබ්බා. දෙවියන් වහන්සේ ස්වර්ගයේ තියෙන එකක් කිව්වා මං ආපහු මිනිසයාට ශාප කරන්නේ නැහැ. ඔබ නිදහස් මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්.
ඒ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන තෑග්ග. ආමේන්. ඒක නැති කර ගන්නට යන්න එපා. ඒක ඔබට අයිති. හalleluya. ආමේන්. ඊටමත්ම වැදගත් දෙයක් අපි ළඟ තියාගන්නට ඕන. හalleluya. ආමේන්. තවත් ඔබ ශාපලත් එක්කලා ඉන්නට ඕනද? නැහැ. ඔබ ප්‍රීතිමත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ශාපලත් එක්ක. ආමේන්. උන්වහන්සේ ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා ඉවර කරා. අපි යමු. එහෙනම් 6 වෙනි කතන්දරයට අපි ඇතුළු වෙමු. මොකක්ද 6 වෙනි තැන? දෙවියන් වහන්සේ කතා කරන දෙයට අපි මොකක්ද? උන්වහන්සේ උඩේදී කුරුසියේදී උන්වහන්සේට පිපාසාව ඇති. 6 වෙනි පාර. ආමේන්. උන්වහන්සේට සිද්ධ වුණා තිත්ත කාඩිය බොන්න. උන්වහන්සේ පිපාසයි. පිපාසය ඇති වුණා. ආමේන්. ශුද්ධ යෝහන් පොතේ අපි යමු. ශුද්ධ යෝහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ හalleluya ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. 19 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට අපි ඇතුළු වෙමු. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. හalleluya. ආමේන්. හalleluya. ඉන්පස්සේ යේසුස් වහන්සේ සියල්ල තීන්දුව තිබෙන බව දැන මට පිපාසයි කීසේ. දෙවියන් වහන්සේට පිපාසාව ඇති. යා යන්නේ යේසුස් වහන්සේ මට පිපාසයි. ආමේන්. යහන්ට නැරෙන්න මේ හුස්ම යන්න ප්‍රථමයෙන් යාට පිපාසාව ඇති. ආමේන්. හalleluya. උන්වහන්සේට මොනවද කරේ? එතන කියනවා එහි කාඩියෙන් පිරුණු භාජනයක් තබා තිබුණේ. එබැවින් ඔහුම් කාඩිය පුංගවා මුහුදු හත්ත හිසොප් දණ්ඩක ගසා ආමේන් උන්වහන්සේගේ මුඛයට ලං කරා. යේසුස් වහන්සේ ඒ කාඩිය බිව්ව ගත් පසු තීන්දුවනේ කිව්වා. ආමේන්. තිත්ත කාඩිය උන්වහන්සේ බිව්වා. ආමේන්. තිත්ත කාඩිය දෙවියන් වහන්සේ ඒ කාලේ මේ කාඩිය හදලා තියෙන කුරුසේට මැරෙන්න යන කෙනෙකුට ඒ ආව වරදට වේදනාවක් පත් කරලා තියෙද්දි එයා කුරුසෙන් ගාලා තිද්දි එයා මැරෙන්නේ නැතුව ඉන්නකොට ඒගොල්ලෝ මේක දින්නම එයාට පුදුම මැරෙන්න එහෙම නැත්නම් ශාරීරික ප්‍රාණයෙන් වෙන් වෙලා යන්න පුළුවන් ක්‍රමයක් වුන් දැනගෙන හිටියා. ඒක දුන්නම ඉක්මනින්ම වෙනවයි කියලා. ආමේන්. ඒක නිසා යාට පිපාස හැදුන ගමන් ඒක දෙන්නේ. ඒක ශාරීරික ප්‍රාණය එහෙම නැත්නම් ආත්මයෙන් වෙන් කරලා යන්න සැලසෙන මොහොතක් වෙන නිසා. ඉතින් උන්වහන්සේට මේක දුන්නම මේක වෙන අයට කරලා තියනවා වගේ නෙමෙයි. එයාගේ මුළු ඇඟම සීරිලා තියෙන්නේ. ඉරලා තියෙන්නේ. ඒ අපිට ඕන විදිහට ලස්සන කෝප් එක දාලා වැදගත් විදිහට කටට දුන්නේ නැහැ. මුළු ඇඟටම විසි වෙන්න කාඩිය පොව කලයට ඔබලා අර මුදු අතක් කියන්නේ එක මේ කෝටු දාලා ඔබලා ලොකු කලෙ විදිහට උස්සලා ගද්දි ඕම විසි වෙනවා. ඒ මුසල මුළු ඇඟේම මේ කාඩිය වැදිලා උන්වහන්සේට දුන්නා කටට ලං කරා පොඩ්ඩ. ගත්පසු එයා ගත්තා ඒක. ආමේන්. හalleluya. මගේ ප්‍රේමන්ත සහෝදරයනි. දෙවියන් වහන්සේ ඇයි මේ මැරෙන්න මොහොතකට තියේදී ඒ තිත්ත කාඩිය ගත්තේ? දන්නවද? මේ තිත්ත කාඩිය ගන්න දෙවියන් වහන්සේක බොන්න එයාගේ හදවතේ තිබුණ එක දෙයක් කියන්න දෙවියන් වහන්සේ. ආමේන්. එයාට තිබුණ ලස්සන දෙයක් කියන්න ස්වාමීන් වහන්සේ ඒක නිසා එයා ගත්තේ. මොනවද? මම මේ ගමන ඔබ දුන්නු ගමන ඉවර කරා ස්වාමීනි. ඔබ දුන්නු මේ ගමන මම ඉවර කරා. ආමේන්. පවුල් තුමා ලස්සන දෙයක් කියනවා. එයා දුන්නු දෙවියම මම කෙලවර කරයි. ආමේන්. ඔබ යේසුස් වහන්සේව හඳුනගෙන තියෙද්දි ඔබ උන්වහන්සේ විශ්වාස කරලා තියෙද්දි ඔබ උන්වහන්සේව අදහගෙන ඔබ ගැළවිලා ඉන්නවා නම් ඔබට මේ තිත්ත කාඩිය එන්නම ඕන මේ ගමන ඉවර වෙන. ඒක නැතුව ඔබ රෝසමල් යහනාවක් සොයන්නට එපා.
දෙවියන් වහන්සේ උදේ රාත්‍රී නිවෙද්දී ඔබට ඒ දවසට සෑහෙන ජීවිතයක් ගත කරන්න ඔබට දෙනවා. ඊටෙන් ඔබට වැඩිත් එපා අඩුත් එපා. ආමේන්. වැඩියෙන් හොයන අය පොළවේ නවතිනවා. අඩුවෙන් හොයන අය පොළවේ යන්නේ නවතිනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කැමැත්ත කරන කෙනා මේ පොළවේ ස්වර්ගයේ දේශය. හැබැයි ඔබ ගමන ඉවර කරන්නට ඕනේ දේව කැමැත්ත තුලයි. ඔබට ඕන කැමැත්ත තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉවර කරන්න. අද බොහෝ අය දේව කැමැත්ත ඉවර කරන්න දෙනවා. මෙහෙ බැරනම් එහෙ බැරනම් හරි බැරනම් මේ එයාගෙන් බැරනම් මෙයාගෙන් බැරනම් හරියගේ බෙල්ල පුරි කළා හරි හරියගේ කුකුලගේ බෙල්ල පුරි කරනවා හරි හරියගේ මොන හරි ඒක බෑ. ඥානන් වහන්සේ කාඩිය අරගෙන කිව්වා ස්වාමීන් යා මට දුන්නු මේ පොළවේ ගමන මම කෙලවර කරලා. ආමේන්. දෙවියන් වහන්සේගේ දරුවන්ට මම ඔබට කියන්නේ කැමති රහසක්. ඔබ දෙවියන් වහන්සේගේ තුලන මේ පිට කාඩිය වේදන කැඩුණු බිඳුණු තැළුණු සිතක් ඇතුළු මේ ගමන ඉවර කරගන්න පුරුදු වෙන්න. ඒකට උපක්‍රමයක් හොයන්නට යන්න දෙපා. අර තාරාව වගේ කොච්චර වතුර දැම්මත් තාරාව වගේ ඇඟේ වතුර හිටින්නේ නැහැ. ඒ වගේ කොච්චර දෙවියන් වහන්සේ කතා කරත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ මට ඕන ගමන ඉවර කරගන්න බෑ. උන්වහන්සේ හඳුනාගත්තා. උන්වහන්සේට ඕන ගමන ඉවර කරන්න. ආමේන්. තුන්වෙනි එක වේදනාකාරීද ප්‍රශ්නයක් නෑ. ඒක කඳුළුද ප්‍රශ්නයක් නෑ. යේසුස් වහන්සේ කඳුළු හදාලා ප්‍රශ්නේ ඉවර කරා. ආමේන්. ආමේන්. හalleluya. ඔගොල්ලෝ හිතන්නේ යේසුස් වහන්සේට ගහන්න කියලා අපි වගේ ඉඩ දීලා හිටින්නේ නැති කියලා. ආමේන්. මේ කසපහරක් ගහලා කසේ අදිද්දි මස් උගුලගෙන ආවා. හalleluya. එයා නිකන් අනේ හොඳයි ගලපු නිසා මස් කියලා කිව්වද? නෑ මොර ගහන්න ඇති. ආමේන්. මං ඉස්තහන්න ගිය කෙනෙක් මට මතක් වුණේ ඒ පෙරේතෙන් ශාලාවේ උන්වහන්සේ වතලපු ගල්කන් වතාම තිනවා. මං එතනදී මට දැනුනේ මගේ කකුල් වල ක්‍රිස්තුස් වහන්සේගේ ලේ හැවරෙනවා. අනේ ස්වාමීනි මම මගේ කෙනෙකුට අද මෙතනට එන්න දීලා මාව ඉල්ලේ වලින් මාව මිලදී ගත්තා නේ ස්වාමීනි කියලා මට පුදුම විදියට දුකක් ඇති වුණා. මට ඉන්නට බැරුව ගියා ඒ ස්ථානේ. අද අපි මොනවද මේ කරන්නේ යේසුස් වහන්සේව දැනගෙන? ආමේන්. අවුරුදු පත අපි මංගල්‍ය පවත්වනවද? අවුරුදු පත අපිට ඕන මේ මාස 12ත් එක්ක ගමනක් යනවද? යේසුස් වහන්සේ පිළිගන්න තියෙනවා නම් ඔබගේ ජීවිතේ ගැලුම්කාරය හැටියට ඔබ ගැලවිලා උන්වහන්සේත් එක්ක යනවා නම් ඔබ පාරාදීසෙ ඉන්න ඔබ මේ පොළවේ තීරණ ගන්න. ඔබගේ තීරණය මේ පොළවේ ගන්න එක ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියන්නට ඕන මම ඔබ දුන්නු ගමන කෙලවර කරා ස්වාමීනි ඔබට මහිමේ පිණිස කියලා කියන්නට. මම මේ ගමන කෙලවර කරේ මේ පොළවේ කාරණා එක්ක නෙමෙයි ස්වර්ගයේ කාරණා. මේ වචනේ කොහොම බල පොළවේ කිසි දෙයක් රැස් කරගන්න දෙපා. ස්වර්ගයේ රැස් කරගන්න. පවුල් තුමයි කියන්නේ මගේ ගමන මම ඔබ උන්වහන්සේත් එක්ක ඉවර කරා. කෙලවර කරා කියන්නේ. මම ඔබට කියන්නට වෙන ඕනෑ තාක්මත් මම යටහත් මම කියනවා. ඔබ යේසුස් වහන්සේ තුලන මේ පිට කාර්යය ඔබ බොන්න ඕන. ආමේන්. හalleluya. උන්වහන්සේ රෝසමල යානාව කවදාකවත් කිතුණියකට දෙන්නේ නැහැ. උන්වහන්සේ දෙන්නේ හැම මාවතක් තුල ජයග්‍රහණයක් තියෙනවා. ගමන් කරන්න මගේ ප්‍රේමවන්ත පුතුණුවනි කියලා. හැම මාවතකම ඔබට ජයග්‍රහණයක් දෙනවා. එතනින් ඔබ ගමන් කරන්නට ඕන. ඒක පසු කරන්නට ඕන. ඒකට ඔබ මට මෙහෙම පුළුවන් කියන එකක් දන්නට යන්න දෙපා. ඒක දේව කැමැත්තනේ. ආමේන්. හalleluya. අපි හිතනවා නෑ මේක හරියන්නේ නැහැ. අර ඒක කරන්න.
නෑ මේ ව්‍යාපාරය හරියන්නේ. මේ ව්‍යාපාරය නෑ මේ වැඩේ හරියන්නේ. මේ මං හරි කර නෑ මේ හරියන්නේ. මම හඳට යනවා. හඳේ කිවල් ගහනවා. හරියන්නේ නෑ මේ ගම. ආමෙන්. හලෙලූයා. දැන් හඳේ මේ මොනවද? හරක් ගෙනියන්න තීරණය කරලා තියෙනවා. කොහොමද ඔක්සිජන් ඇතුව ඔළුවට දාපු මැෂින් එකක් හයි කරා. හඳේ කිරි ගන්න. ආමෙන්. හඳේ කිරි දවන්න සූදානම් කරමු ඉදිරියේ. ඒ හඳේ කිරි බොන්න. ආමෙන්. හැබැයි ඔළුව වහලා තියෙන්නේ මොන හරි සිදුරක් වුණා නම් ඉවරයි කතාන්න. උලන්නේ නැති වෙනවද නේ? හලෙලුයා. කොහෙද ඉන්නේ? තිත්ත කාඩිය බොන්න කැමති අයද? අද දවසේ මම අපගෙන් අහනවා. තිත්ත කාඩි කියලා කාද තිත්ත කාඩි බොන්න? මම යනවා ආත්මික පණිවිඩයකට ඔබට. හැමේ උන්වහන්සේ තිත්ත කාඩිය දෙද්දී උන්වහන්සේ කෑ ගහන්න මුළු ඇඟේම තිත්ත කාඩිය ඇදිලා. නේ? අර මං කීප විදිහට ලේටස්ට් විදිහට ඉනිමගක් උඩ නැගලා අනේ මෙසියා කියනවනේ ඔයා ඊශ්‍රායල් රජු කියන්නේ හරි මම ඔයාලට කුරුසේ ඉන්නේ මීට ඉනිමගක් කියලා තුවාල වෙන්නේ නැතුව මීට කියන්න පොඩ්ඩක් මීට බොන්න කියලා දෙන්න ඇති මේ තොල්ලොල්ලොත් ඇටෙන්න මේ ඔක්කොම තුවාල වෙලා මේ කසේ ගහද්දි අනේ මූණට වදිනවා තොල් පොටවල් වලට වදිනවා ඇහැට වදී කියලා අනිත් පිටපැත්තේ පොඩ්ඩක් මීට අනේ මම ඔයාලට ගහනවා පිටිපස්ස හරවන්නේ එකයි එහෙම කියනි මීට එහෙම ගැහුවද? ඔවුන්ට මූණ කට ඇස් ඔළුව මතක නෑ ගහන එකට. ගහද්දි කසේ මීම කැරකිලා වදිනවා ආපහු ඒ කසේ ගද්දි අර බඹරයා කරකල අනිත් පැත්තට දැම්මා වගේ කැරකිලා උන්වහන්සේ වැදගෙන වැටෙනවා. ආමේ. එතකොට අර බඩතන්න පොල්ලකට දාලා මෙහිම අර කලෙට දාලා උස්සලා ගද්දි මේ පොඩ්ඩක් නෙමේ ගත්තේ මුළු වතුර මහ භාජනයක් පිඟිලා තමයි මුළුමකට. ඒක උස්සලා හැංගීද කොහෙද වැටෙන්නේ අදාළ නැහැ කාඩිය. ආමේ. අද අපිට තිත්ත වෙන වචනයක් කියන්නත් නැති. ආමෙන්. අපි යනවා ධර්මිෂ්ඨයෝ කියලා පෙන්නන්න. ආමෙන්. අරය මට මෙහෙම දෙයක් කිව්වා මම බලාගන්න ස්වාමීනි මට අරය මෙහෙම කිව්වා මම මැරෙනවා කෝච්චියට පනිනවා එදිලා මැරෙනවා ගඟේ පනිනවා. ආමෙන්. මම ඇමරිකාවට යනවා මම ප්‍රංශයට යනවා මට ඕන දෙයක් මම ශ්‍රී ලංකාවට යනවා මට හිතෙනවා බත්තේ පොල්ලෙනවා පොල්ලලින් තෙලෙනවා තෙල් රටමට වඩනවා. අපි ඉන්නේ එහෙමයි. ඒක අදිමුනේ නෑ. ආමෙන්. පොඩි රාජ්‍යන හරි ඔයාගේ මවිල් නෑ කොණ්ඩ කිව්වනම් ඇති. යනවා කොණ්ඩ හිටුවා. ඔයාගේ මිහිරේ පොඩි පැලමක් තියෙනවා පිල්ලම හදාගන්න යනවා. කවුරුද මොනවද කිව්වම ඊ පැලලන් වලට වඩා වටිනවා. කොහෙටද බොන්න බැරුව පැනලා යන්නේ. කී දෙනෙක් ස්කේප් පැනලා යනවද? දෙන්නාසි කාරණාවක් කියන්නේ. උන්නාසිට කාරණා නදින්නේ. ආමේ කාරණාවක් යදී පැනලා යන සභාවක් නෙමෙයි මේ සභාව. කාරණා ඇතුලේ යන සභාවක්. ආමේ ප්‍රශ්න තියෙන්නට ඕන මේ සභාවේ. ප්‍රශ්න නැති සභාව මැරිච්ච සභාව. අපි මලගෙදරකට එන්නේ නැහැ. අපි එන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරමින් අපි ආත්ම නිදහස් කරගන්න එන තැන. එහෙනම් අපි ඔක්කොන්ටම ප්‍රශ්න තියෙනවා. ස්වාමීන් වහන්සේ තමයි විසඳුම. හලෙලුයා. කීයේ ප්‍රශ්න වලින් පැනලා යනවද? ආමෙන්. සමහර කෙනෙක් මේව කතා කරලා සමහර කෙනෙක් නිදියනවා. ඒ දවසේ ඇයිම නෙන්නේ දන්නවද? යක්ෂයා නිදි කරනවා. කීපිකී තාන්නික හරියට කියන්නේ කියලා ටක් ගාලා සවලක් දෙනවා අතට. දැන් හරියට ටක් ගාලා දානවා. ඒ අරයා තමයි මේ යාර සිස්ටර් නියමී. පැතියා ගන්න. ආයේ දුදාය. මට නෙමෙයි. මේ ආත්මික ගමනේ මේ ප්‍රශ්නේ අපි ගමන් කරන්නට ඕන. හැම දෙයකටම විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි.
මේ ක්‍රිස්තුස් වහන්සේ මේ දේ කරේ අපිට උන්වහන්සේ කිව්වා මාන්ම වරඤ්ඤ මං කරපු දේ ඔබ කරන්නට ඕන මට වඩා මහත් තිත්තකාරින් ඔබ බොන්නට ඕන මට වැඩි බලවත් දේවල් කරන්න ඕන හාස්කම් නෙමෙයි කිව්වේ මේ ප්‍රශ්නේ කිව්වේ මේට වඩා බලවත් දේවල් කරන්න ඕනේ කියලා අපි යනවා මිනිනකට ගන්න වෙන්නේ අපේ යනවා මොහොතේ ඇවිදින්න එකීතාම නැහැ කියන්නේ මොහොතේ පයි යන්න බෑ මාසෙ කිව්වේ මට වඩා මහත් දේවල් කිව්වා නෙමෙයි මේ ආත්මික ගමනක් ගැන කියලා දුන්නේ ආමේ ඒ නිසා අපි හැම කෙනෙක් පුරුදු වෙන්න හිතකාටියෝ හැම කෙනෙක්ම සතුටු වෙන්නේ ඒක බුද්ධි හලෙලුයා ඒක හරි ලස්සන දවසක් ඒ වගේම මුළු ලෝකයේ බොහෝ කිතුණුවන් මේ කාලවල වල නිරහාරයෙන් ඉන්නවා දෙයන්වන්සට කැප වෙලා ඉන්නවා ආමේ පුළුවන් උන්වහන්සේට අපි කැප වෙනවා ඒ චිත්තකාරියේ ඊට වඩා බොණ්ඩ පුළුවන් කියලා පෙන්නනවා ආමේ අපේ සභාවේ අය හුඟක් අයට සේවය කරන අය කියනවා ඉන්න ඕනයි කියලා ඒගොල්ලෝ කියනවා අපිට පුළුවන් වෙලාවට තමයි ඉන්නේ කියලා ආමේ මම කියන සේවය කරන අය ඔක්කොම ඉන්න සේවය කරන අය ඔක්කොම ඉන්නේ නෑ මට පුළුවන් වෙලාවට මම ඉන්නේ චිත්තකාරිය මොන කැමති නෑ ආමේ හලෙලුයා අපි කිව්වනම් කරමු එනවනම් මූණ දෙමු හලෙලුයා හලෙලුයා ආමේ සුනාමියේදී කාටවත් කියන්න හම්ුණාද ආත්මිකයට සුනාමිය ශ්‍රී ලංකාවට එන්න එපා මේ තිත්තකඩියාව කිතුණු බොහෝයි නැති වුණා ආමේ හලෙලුයා බොණ්ඩ සිද්ධ වුණා විවද නැන්ද විප්ප ප්‍රීතියනේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක පාරාදසියේ අපි මේ පොළවේ ඉන්නකම් පවුල්තුමා වගේ මේ ගමන කෙලවර කරන්නට ඒක මහා ප්‍රීතිමත් දෙයක් හලෙලුයා ආමේන් කිදිනේ කද මම හිතනවා මේ තිත්ත කෙලවර වෙනකම් බොන්නට ඕන මේ ගමන අද ඉඳන් කීරේ කරන්නේ ඒ නිසා ඔයගොල්ලන්ට මම තාම ප්‍රීතියෙන් කියනවා ඔයගොල්ලන්ට තිත්තේදී ආරයට බෙදන්න යන්න එපා. ආරයට දෙන්නත් යන්න එපා. උඩ ඉන්න ස්වාමීන් වහන්සේට දෙන්නත් යන්න එපා උන්වහන්සේ දුන්නා නම්. මොනවද කරන්නට ඕනේ? තමා ඒක බීලා දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ආමේන්. දුන්නු නිසා උන්වහන්සේට බයින්නත් එපා. හලෙලුයා. ආමේන්. ඒ නිසා උන්වහන්සේට ස්තුති වේවා මේ ගමන ගෙනියන නිසා උන්වහන්සේට ස්තුති කරනවා. හලෙලුයා. අපි යමු අන්තිම දේත් අපිට බලමු. ආමේන්. හත්වෙනි එක දෙවියන් වහන්සේ ආත්මය බාර කරා කියලා කියනවා. ආමේන්. හලෙලුයා. ඒකෙම 30 වෙනි පදේ කියන ඒ කාර්ය බිව්වට පස්සේ ආමේන් උන්වහන්සේ ඉස්සනමා තමන්ගේ ආත්මය බාර දුන්සේ කියලා. ආමේන්. හලෙලුයා. ඉතින් මේ ආත්මය බාර දෙන්න නම් ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොනවාද? මේක පාස්තු ලස්සන දවසක් ඉගලන්ට පේශක් මංගල්‍යයේදී උන්වහන්සේ මේ 12යි 3යි 4 ඒ 3 ඉවර වෙද්දී ඒ පැය 3 ඉවර වෙද්දී එයා ආමේ 6 වෙනි පැය සහ 9 වෙනි පැය දක්වා කියලා තියෙනවානේ. ඒ කාලේදී අන්තිම මොහොතේදී එයා ඒ ආත්මය බාර දුන්නට පස්සේ ආපහු ඊශ්‍රායල් දේශයට එළියා. ආමේන්. සම්පූර්ණ කරවල තිබුණා. මේක ආපහු මේ අපිට දැන් මේ දැක්ක තියනවා සම්පූර්ණ එළියක්. ආමේන්. ඉතින් මේක ලස්සන දෙයක් සිද්ධ වුණා මෙතන. අපි හිතනවට වඩා ලස්සන දෙයක් අද දවසට දෙවෙනවා කතා කරලා. උන්වහන්සේගේ ආත්මය බාර දුන්නු ගමන් දේවමාලිගාවේ මේ මංගල්‍යයට සූදානම් වෙලා හිටියා කට්ටිය. මේ පේශක් එක. හැම නැත්තම් පාස්පෝර්ට්. ඒගොල්ලෝ මේ මංගල්‍යයට ඔක්කොම සූදානම් වෙලා ඉති දේවමාලිගාව තිබුණා. ක්‍රිස්තු වර්ෂ 70 තමයි දේවමාලිගාව කුඩු කරලා දැම්මේ රෝම අධිරාජ්‍ය තුලින්. එතකම් දේවමාලිගාව තිබුණා. යේසුස් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 33 තමයි මේක උනේ. 35 අතර ලියවිලා තියෙනවා මේක. ආමේන්. එතකොට තවත් අවුරුදු ගණනාවක් මේ දේවමාලිගාව තිබුණා. ඊට පස්සේ රෝම අධිරාජ්‍යයෙන්
මේක ක්‍රිස්තු වර්ෂ 70 දෙවියන් වහන්සේ මේ මාලිගාව සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. මේ ගලක් පිට ගලක් නැති වෙන්න නැති කරා. අදටත් නැහැ. හේතුව තමයි අද දවසේ අපිට ඉගෙන ගන්න නෑ. දෙවියන් වහන්සේට කතා කරා. හalleluya. මේ අවස්ථාවේදී මේ උතුම් පූජකයන් ඔක්කොම රැස් වෙලා ඉන්නවා මේ මංගලෙට. දෙවියන් වහන්සේට මේ මණ්ඩප තුනක් මෙතන නිර්මාණය කරලා දුන්න දේ මාලිගාවේ. ඒ අන්තිම මණ්ඩපයට ලොකු තිරයක් දාගෙන ඒක අතිශුද්ධ ස්ථානයේ හැටියට දෙන් කරලා තිබුණා. එතන ගිවිසුම් පෙට්ටිය තිබුණා. ඒ නිසා ඒ ගිවිසුම් පෙට්ටිය තියනකට දෙන් කරලා තිබුණා උන්වහන්සේ තන ඒක ලොකු තිරයක් තිබුණා. ඒ තිරේ උඩ ඉඳලා පල්ලහාට පැනුණා ආත්මීය බාර දුන්නු ගම. ආමේ පල්ලහා ඉඳලා ඉරට උඩට පැනුණා නම් ඉරුණා නම් කවුරුනේ මිනිස්සෙක් ඉරලා තියෙනවා ඉරන්න ඕන. ඒක මිනිස්සෙක් නෙමෙයි ස්වර්ගයේ ඉඳලා මේක උඩ ඉඳලා පල්ලහාට දෙකට පැනුණා. දේමාලිකා හිටපු අය ඔක්කොම බුදුම වුණා බය වුණා. උඩ ඉඳලා බලන් ඉදී පර ගහලා බිම දෙකට ඉරිලා ගියා. ඔවුන් දන්නේ අතර වෙන්නදී. ආමේ එතන සමේ මෙසියා කියලා කෙනෙක් මෙතන ගෙනාවා. උන් හිතන ඒක කුර්සියන ගහනවා කොහොමද කියලා. උන්වහන්සේගේ සිංහල සවස්යනක කට්ටියක් හිතනෙට ගියා. මෙතන මංගලෙට මේ අය ග්‍රෑන්ඩ් එකට ගන්න මේ සූදානම් වෙනවා. ආමේ මෙතන තියෙන වෙන වැඩක් මෙතන තියෙන තේමාව. ඒක එතනට අයිති නෑ ගෝල්ගොතා වලට මේක අයිති නෑ. එතනට දෙවියන් වහන්සේගේ හිටපු සෙනග එතන හිටපු කට්ටියකුල් තමයි අර මරන්න යන මිනිසුන් අතරගෙන ගිහින් එතන ඉඳලා ඒක අදාළ නෑ. ඇයි කරන්න මංගල්‍යය වැදගත්. මංගල හින්දා මේ ඔක්කොම ඉක්මනින්ම කරේ. යේසුස් වහන්සේවත් මංගලයට පවත්තන අන්තිම දවසේ ඉස්සලා ඒක උන්වහන්සේවත් ඉවරයක් කරලා දාන්න ඕන වැඩේට ආවේ ඒකයි. නමුත් මේක ඇතුලේ තිබුණේ අර ඊශ්‍රායල් මිස්ර දේශේ ආමේ පේශක් මංගල්‍ය පටන් ගත්ත දවසේ එහෙම නැත්නම් මිස්රෙන් මාල්කම් ගෙන ආපු දවසේ ඉඳලා ඔවුන් එදා වෙනකම් මේ මංගල්‍ය පවත්වාගෙන ආවා. ඒ අන්තිම මංගල්‍ය තමයි ඕක. ආමේ හල්ලුයා. මේ මංගල්‍ය පැවතුවට පස්සේ මේ තිරේ දෙකට ඉරුණට පස්සේ ආපහු උන්ට මංගල්‍යයක් පවත්වන්න දෙවියන් වහන්සේ තැබුවේ. දේමාලිගාව තිබුණා. රෝමානි රාජ්‍යෙ උන්ට මංගල්‍ය පවත්වන්න දුන්නේ නැහැ. ආමෙන්. පස්සේ ක්‍රිස්තු වර්ෂ 70 දී ඔක සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. ආපහු කවුරුත් මේ මංගල්‍ය පවත්වන්න අදට ඊශ්‍රායලයට දේවමාලිගාවක් නැහැ. දේමාලිගාවට එහා පැත්තෙන් හදපු තාප්පියක කෑල්ලක් තියෙන කෑල්ල ඉදිරියේ තමයි අපි ඔක්කොම ගිහිලා নমස්කාර කරන්නේ. මොකද දේමාලිගාවක් නැහැ. ආමෙන්. උතු කරලා දැම්මා. ඒ දන්නවද? දෙවියන් වහන්සේ තමයි උත්තම පූජකයා. යේසුස් වහන්සේ උත්තම පූජකයා එදා ඉඳලා ආපහු උත්තම පූජකයෙක් ආපහු ස්වභාවයේ තිබ්බේ නැහැ. ඉවරයි. උන්වහන්සේ තමයි උත්තම පූජකයා වුණේ. ආමෙන්. ඒ නිසා පිරේ උඩ ඉඳලා දෙකට පළලා මිනිස්සේ උත්තම පූජකයෙක් මිනිස්සේ දෙවියන් වහන්සේගේ ශරීරය දරාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දරාගෙන මේ උත්තම පූජකයා ශරීරයත් එක්ක ඒ තිරේ මැදින් හැම කෙනෙකුටම අතිසුද්ධ ස්ථානය පසු කරගෙන පාරාදීසයට එන්න දෙවියන් වහන්සේ සැලසුවා. ආමෙන්. මනුෂ්‍ය ශරීරයක් මැරිලා හැම කෙනෙක්ගේම උත්තම පූජකයා හැටියට එයා ඒ තිරය දෙකට පළලා ස්වර්ගයේ යාම ඇතුළු වුණා. අදින් පස්සේ ස්වර්ගයේ එකම උත්තම පූජකයා මේ පොළවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. වෙන කවුරුත් නැහැ. අද ඉඳලා ඊශ්‍රායල උත්තම පූජකෙක් නැහැ. උන්ට අදට ආමෙන් මාලිගාවක් නැහැ. নমස්කාර කරනවා. ඕන්ට මේ වත් පිළිවෙත් කරන්න තැනක් නැහැ. සියල්ල ඉවරයි. ආමෙන්. අද පූජක සෙනගක් ඉන්නවා, උත්තම පූජකයෝ ඉන්නවා. මේ මෙහෙවර කරන්න තැනක් නැහැ. ගලක් පිට ගලක් නැහැ. අදට ඔබ ඊශ්‍රායලට ගියොත් බලන්න පුළුවන්. මාත් එක බුවය මෙහා ගිහලා තියෙනවා. ඊශ්‍රායල් දැන් තනවල පිටණියක් විතරයි එතන තියෙන්නේ. යේසුස් වහන්සේ හැම කෙනෙකුටම මේ පූජකයන් හැටියට මේ තිරිය ඇතුලෙන් එන්න අවස්ථාව දුන්නා. ඔබටත් මටත් අද මේක ඇතුලෙන් යන්නට පුළුවන් පාරාදීසියට. ආමෙන්. හලෙලුයා.
අද අපි දෙවියන් වහන්සේ තමා අපිට එකම උත්තම පූජකයා හැටියට දීලා තියෙනවා. ආමේන්. හලෙලුයා. එහෙනම් උත්තම පූජකයෙක් අපිට දැන් ඉන්න නිසා අපි උන්වහන්සේට බොහෝ වර ස්තුති කියන්නට ඕන. ආමේන්. හලෙලුයා. අපිට වැදගත් වචනයක් මම උඹලන්ට දෙන්නට ඕන. මේක හරිය වැදගත්. හේ ප්‍රභුතර අපි යමු 9 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදේ කියනවා. ආමේන්. නමුත් දෙවෙනි මණ්ඩපයේට උත්තම පූජකයා පමණක් අවුරුද්දට එකවරක් ඇතුල් වේ. හේබ්‍ර 9 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදේ කියනවා. නමුත් දෙවෙනි මණ්ඩපයේට උත්තම පූජකයා පමණක් අවුරුද්දට එකවරක් ඇතුල් වේ. ලේ නැතුව නොවේ. ඒ ලේ ඔහු තමා උදෙසා සෙනගගේ වැරදි උදෙසා ඔප්පු කරන්නේ. මේ සුද්ධාත්මයන් වහන්සේ විසින් හංගවන්නේ ඒ පළවෙනි මණ්ඩපයේ තිබෙන තුරු සුද්ධ ස්ථානයට පැමිණෙන මාර්ගයේ ප්‍රකාශ වී නැති බවය. ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණක්ය. ඒ ප්‍රකාරයට හෘද සාක්ෂි සම්බන්ධව සේවය කරන්න සම්පූර්ණ කරන්නට නොහැකි වූ පඬුරු සහ පූජා ඔප්පු කරනු ලබන්නේ. මේවා කෑම වලින්ද බිම් වලින්ද নানা ප්‍රකාර සේදීම් වලින්ද යුක්තව වූ ආමේ සකස් කිරීමේ කාලය දක්වා පවතිනා මාංශයට අයිති නියෝගව පමණක්ය. නමුත් විශ්වාසයේ මතු පැමිණෙනා යහපත් දේවල උත්තම පූජකයෙකු සිටින ආමේ පැමිණ වඩා උතුම් වඩා සම්පූර්ණ වූ අතින සිදුවව එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපය මැදින් එළුවන්ගේ වසංගෙත් ලේ කරනකොටගෙන නොව තමාගේ ලේ කරනකොටගෙන අප උදෙසා සදාකාල මිදීමේ ලබාගෙන එකම වර සුද්ධ ස්ථානයට ඇතුළු වුණා. උන්වහන්සේ තමා මෙතනින් ඇතුළු වුණේ පෙරේදයකට පස්සේ. ආමේන්. උන්වහන්සේ ආත්මය බාර දීලා උන්වහන්සේ සියලු කෙනෙකුටම මේ උත්තම පූජකයා හැටියට පෙනීට. ඔයගොල්ලෝ පසුව කියලා කියවන්නේ මේකේ සම්පූර්ණ 20 වෙනි පරිච්ඡේදයේ පදේ වෙනකම් ඔයාලට තා වැදගත්. මට වෙලා ඕන නිසා මම මෙතන නැවති ඔයාලෝ දවස් ගෙදර ගිහිල්ලා පැහැදිලිවම කියනවා. ආමේන්. හලෙලුයා. දැන් අපේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තියෙන නිසා ඒ වැටුණු හැම ලේ බින්දක් නිසා උන්වහන්සේ මේ කරපු ක්‍රියාව හතම අද අපට අඩයාලම් වෙලා ඉවරයි. ඕකේ? මේ අඩයාලම් වුණු ශරීරයක් තමයි දැන් අපිට තියෙන්නේ. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුසයට යන්න ප්‍රථමයේ ඉඳලා කුරුසයේ ගිහලා මැරිලා නැවත නැගිටින්න පුළුවන් අඩයාලම් වෙච්ච ශරීරයක් තමයි ඔබටයි මට දැන් තියෙන්නේ. අපි මැරුණා අපි ආපහු නැගිටිනවා. අපි දැන් මැරුණොත් අපි ආත්මය ගිහලා පාරාදීසි නවතිනවා. එච්චරයි. ආමේන්. හේදිසිට යන්නේ නැහැ. කවුරුර කියනවනම් බිහිලුවා. යන්න බෑ. ඇයි? උන්වහන්සේ බෝමිලදී අරන් තියෙන්නේ. යනවා නම් යන්නේ ඔබට හරියට පේන මාර්ගවල ගියොත් විතරයි. නැත්තම් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවනම් දෙවියන් වහන්සේ ඔබ කවදාකවත් අතාරින්නේ නැහැ. මොන අඩුපාඩු තිබුණත් උන්වහන්සේ අරගෙන යනවා. ආමේන්. හලෙලුයා. ඔබට හරියට පේන පාරකේ කැදුවොත් මං කිව්වේ අර ශාපේ යක්ෂයා ළඟ තියෙනවා ඒ දීමනාව ඔබට දෙන්න. හලෙලුයා. ඒ නිසා ඔබ මේ ක්‍රම හතෙන් කොහාටත් එළියට යන්න උත්සාහ කරන්නට එපා කිතුණුවනි. ඔබ උන්වහන්සේ මෙලෙදී අරගෙන ඔබ පාස්කුවේ නැවිත නැගිට්ටව මංගල්‍යයේ සමරන උන්වහන්සේත් එක්ක සෑම ඉරිදාම උන්වහන්සේගේ කරුණාව ලබලා උන්වහන්සේ ඉදිරි ඔබගේ ආත්මය දෙවියන් වහන්සේට ස්තුතිය ගෞරවය දෙන හැම සූදානම් කරන දෙවියන් වහන්සේ අරගෙන යන්න සූදානම් කරන තැනකට ඇවිල්ලා මා පිටියේ නමස්කාර කරන සෙනගක් වෙලා ඉන්න පුරුදු. ආමේන්. හalleluya. ඒකට ගෞරවය දෙන්න ඕනේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ක්‍රිස්තුස් වහන්සේට ඔක්කොම ගෞරවය යන්නට ඕනේ. ආමේන්. අපිට මේ කරපු දේ නිසා ඔබ සතිපතා සභාවට ඇවිල්ලා උන්වහන්සේට ස්තුති කියන්නේ කරපු වැඩේට. ආමේන්. ඔබ කියන්නට ඕනේ අනේ ස්වාමී මේව ස්කිල්ලක් කරනවා. කැන්සර්.
ආමේන්. නෑ. මම උන්වහන්සේට ස්තුති කරන එකක් වෙන්නේ. හලෙලුයා. ආමේන්. දැන් උන්වහන්සේ අර දිවේ කඩලා අයින් කරලා ඊට පස්සේ අවුරුදු අපි කියමුකෝ 40ක් ගියයි කියලා ගලක් පිට ගලක් අද නැහැ ඊශ්‍රායලේ දේමාලිගල් තිබුණ එක ගලක් හොයන්න නැහැ. ගල ගැන පස්සෙ කියලා දෙන්න. එක ගලක් අද වෙන්න දැන් නිකම්ම දරවල පිටේලියක් තියෙන්නේ එතන. හලෙලුයා. ලුයා කිසිම ගලක් නැහැ එතන. ඔයගොල්ලෝ ගියෝ දේමාලිගාවේ අඩුම තරමේ ඔබට සිමෙන්ති කෑල්ලක්වත් හොයන්න නැහැ මොවල් නම් තිබුණේ කියලා. ලෑලි කෑල්ලක්වත් නැහැ. මුකුත්ම නැහැ. උන්වහන්සේ කයින් කරා. ඇයි? එකම එක උත්තම පුජ්‍යකේ දැන් ඉන්නේ. ඒ තමයි ආත්මය උන්වහන්සේ හලද්දි බාර දෙන්නේ. ඒ දේමාලිගාවේ තිරේ දෙකට පැලිලා ඔබටයි මටයි ඇතුල් වෙලා ඒ අතිසුද්ධ ස්ථානයෙන් ඇතුල් වෙලා ස්වාමීන් වහන්සේට නමස්කාර කරලා ස්වාමීන් වහන්සේගේ නුවරේ දවස් පතා සතිපතා මාස පතා දිවෙන් මාස දීලා තියෙන සියලු කාලවල උන්වහන්සේට ගෞරවයේ මහිමය තු ඉඳයි උන්වහන්සේ අවසර දුන්නා. ඉතින් අපිට මේ යන ගමනේ තිත්ත කාඩි ආමෙන් වේදනාව කසපහරව විඳින්න මොනවා හෝ දෙයක් උන්වහන්සේට ස්තුතියි. ඇයි උන්වහන්සේ බත් ඉන්න නිසා උන්වහන්සේට ගෞරවය දෙන්න. ඒකෙන් පැනලා යන්න උත්සාහ කරන්න එපා. පැනලා යන්න පාර හදන්නේ කවුද? යක්ෂයා. ඔබ යක්ෂයා හිමිකාරයෙක් වෙන්න එපා. හලෙලුයා. ආමේන්. මේ පොළවේ කවුරුත් හොඳ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබත් මමත් හොඳ නැහැ. කවුරුත් හොඳ නැහැ. අපිව හොඳ තැනට ගෙනාවේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ විතරයි. එයා තමයි අපිව හොඳ කෙනෙක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳක් නැහැ. කවුරුරි හොඳයි කියනවා නම් කොහොම හොඳක් නැහැ. කවුරුත් හොඳ නැහැ මේ පොළවේ. ආමේන්. කවුරු පව කරන්නේ නැහැ කොට පව වෙලා ඉවරයි. ආමේන්. පවකාරෝ වහිදියාව අපිට උන්වහන්සේ අනුකම්පා කරලා ගැලීම දෙදී. දැන් අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම් තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. ආමේන්. ඒ නිසා අපි ප්‍රීතියෙන් ඉන්නට ඕන අය. හලෙලුයා. ආමේන්. කී දෙනෙක් කාසද මේ විදිහට පූජාවක් වෙන්න ස්වාමීන් වහන්සේ. අන්තිමට මේ ගමන කෙලවර කරා. ආමේන්. හලෙලුයා. උන්වහන්සේගේ වචනය අහලා උන්වහන්සේත් එක්ක ඉන්න පුළුවන්ද? ආමේන්. උන්වහන්සේ ශරීරයක් හැටියට එතනින් තිරේ මැදින් ගියා. ඒක ආත්මික විතරයි තිරේ. හලෙලුයා. තිරේ දෙකට පැහැලා උන්වහන්සේගේ ශරීරය මරුණු ශරීරය ඉතින් පෙන්නවා. උන්වහන්සේ ශරීරය වෙලා උන්වහන්සේ නැවත නැගිට්ටා ඊට පස්සේ. ආමේන්. හලෙලුයා. නමුත් ඒ ශරීරයේ ගිහිලා අපව නිදහස් කරලා තියෙනවා. දැන් අපි නමස්කාර කරන්නට ඕනි දෙවියන් වහන්සේට. ස්වාමීනි මට මේ කරපු මේ ක්‍රම හත නිසා මේ ක්‍රම හත නිසා මමත් ඒ ගමන් වල යනවා. ස්තුති. ඔබ වහන්සේ මට ආදර්ශයක් හැටියට ගියා. පාවුල්තුමා කිව්වනේ මේ ගමන මම කොහොම හරි අමාරුවෙන් කෙලවර කරගත්තා. ආමේන්. බදානන්ද පාවුල්තුමා කෙලවර කරත් මට විනාඩියක් දෙන්න මේක මට ඔබට කියන්න ඕන. පාවුල්තුමා මේ පණිවිඩය කෙලවර කරද්දී මේ ගමන කෙලවර කරද්දී ඔහු හිටියේ රෝමේ. පාවුල්තුමාව ගෙනල්ලා අල්ලලා හිරඩස්සෙට ගෙනල්ලා අන්තිමට ආපහු ගෙනාවා මේ රෝමේට. ගෙනල්ලා ඔහුව අත්පා ගැට ගහලා තිබ්බා. එකපාරක් නිදහස් කරා. ආපහු තිබ්බා. ආපහු මාසඩස්සෙට ගෙනා. ආපහු ඇරගෙන ආපහු ගෙනල්ලා ඔහුව මරන්න තීරණය කරා. ඔහු මරන්න තීරණය කරද්දී ඔහු යම් පත්‍ර 4ක් ඔහු ලිව්වා. ආමේන්. මේ රෝමේ බුහාය මාත්‍රික කියලා තියෙන බලන්න එතනට යම් පත්‍ර 4න් ඔහු ප්‍රකාශ කරනවා ඔහු විඳින්න ඕන දේව විදලා තියෙනවා. දැන් මම මේ ගමන කෙලවර කරගන්න යන්නේ. ඔහු මරණසන්න විදිහක් කියනවා. ඉතාමත්ම ලස්සනයි. ඔය දැන් මේ කාලවල මරන්න තියෙදි ඔහු ලියුමක් කියනවා. මේක තියෙනවා මේ පොතේ. දෙයන්න ආසේ. අපි නම් මරන්න යනවා කියද්දි කොහොමද පැනලා යන්නේ කියලා හොයනවා. ආමේන්. අයියෝ මම ලැජ්ජ වෙන්න යන්නේ. දැන් නෝන්ඩි වෙන්න යන්නේ. කොහොමද පැනලා යනවා ෂේප් එකේ කොහොමද කියලා අපිට ගේමක් හදනවා. නෝන්ඩි විච්චදී. ලැජ්ජ කරපුදී. ආමේන්.
හලෙලුයා. විඳින්න ඕන ඔක්කොම අපි විඳිනවා. බය වෙන්න එපා. ඔබ ඒතරට ගහනවා නම් ගැටයක්. ඔබ පොළවේ තමයි ගැට ඔක්කොම වලට අහු වෙලා තියෙන්නේ. ඔබ ස්වර්ගයේ නිදහස් වෙන්න ඕන කියලා. අද හුඟක් උන් කැමති ඒ මම ආමේ කවුරුත් කැමති නේ අපිට මොන හරි ලැජ්ජා කරනවා නේ. ලෑන් හරි උත්සාහ කරනවා. මතක තියාගන්න ඔබ එකකින් ලැජ්ජා වෙන්න යනවා නම් පැනලා යාම 1 10 කරලා තමයි තියන්නේ පැනලා යන්න ගන්න. ඊට පස්සේ ඔබ 10කට උත්තර දෙන්න ඕනේ එතන. 10කට උත්තර දෙන්න බැරුව එතනිනුත් පැනලා යනවා නම් දෙවැන්නස් 10 10න් වැඩි කරලා තියෙනවා 100කට උත්තර දෙන්න ඕනේ. ඔබ 100න් පැනලා යන්න උත්සාහ කරොත් දෙවැන්නස්සේ 10ක් තියෙනවා. ඒක තමයි දෙවැන්නස්සේ ගතිය. හැබැයි උන්වහන්සේ කිසිම දෙයක් නොකර ඔබ මේ මාර්ගවල යද්දී ඔබ කිසිම කෙනෙකුට මොලා කරන්නේ නැතුව තියාගන්න ඕන. ආමේන්. මේ ප්‍රීතිය තමයි අපිට තියෙන්නේ. හලෙලුයා. කීදෙවරු ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න තියෙනවා අපිට. ආමේන්. ගැරහෙලින් තියෙනවා. තිත්ත කාටින් නෙවෙයි හිතත් වඩා අපි බලනවා. හලෙලුයා. අර මං කියපු කරින්යන් නෙමෙයි. හරි. මේ ඔක්කොම මාර්ගවල පියනවා. ස්වාමීන් වහන්සේ අපිට එක්කින්න නිසා. සුද්ධාත්මයන් වහන්සේ අපිට එක්කින්න නිසා. අපි මේ ගමන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ කරපු පූජාව ඇතුලේ අපිවත් ගෙනියලා පාවුල්තුමා කියනවා මම මේ ගමන කෙලවර කරා. ඒ පූජාව ඔහුටත් අයිති වුණා. ආමේන්. ඔහු මේ කියම් පත්‍ර 14ක් දීලා තියෙනවා. ඔහුටත් අයිති අපිටත් අයිති එහෙනම්. ඔහුට විතරක් දීලා අපිට දෙන්න නැතු වෙන්නේ නැහැ නේ. හලෙලුයා. අපිත් දැන් මේ ගමන යමු. හලෙලුයා. අපි නැගිටලා කියමු ස්වාමිනී ඔබ වහන්සේ අපිට මේ ගමන දුන්නු නිසා ස්තුතියි. මේ ගැලවීම දුන්න නිසා ස්තුතියි. මේ මාර්ග අපව තියලා තියෙන නිසා ස්තුතියි. මේවත් එක්කම අපව ගමන් කරන්න දීලා තියෙන නිසා ස්තුතියි කියලා සුමත කරුණාසිත කියමු. නතර දෙමු.